චීබුරු හොරෙන් පෙට්ටියක් පෙරලා ගත්ත මතකද? අන්න ඒ පෙට්ටියේ තිබ්බේ මොනවද කියලා බලමු අපි. මේක චීබුරුට හම්බුන තෑග්ගක්. මේක අපිට එවලා තියෙන්නේ catliter.lk එකෙන්. චීබුරුට ඉවසිල්ලක් නැහැ මේකේ මොනවද තියෙන්නේ කියලා බලනකම්. ඉව කරනවා බලන්නකො ඉතින් එක විකාරයක්. මොනවද තියෙන්නේ කියලා කියවලත් බැලුවද කොහෙද? ඈනුමකුත් ගියා බලන් ඉඳලම කම්මැලිකමට. මේකේ තියෙන්නේ වෝටර් ඩිස්පෙන්සර් එකක්. මේ පර්සියන් අය වතුර බොන්න ගොඩක්ම හොරයිනේ. අන්න ඒකට මේ වෝටර් ඩිස්පෙන්සර් එක හොඳ විසඳුමක්. තෑගි වලට වඩා වටින්නේ මේවනේ ඔයාලට. හරි. මේ වෝටර් ඩිස්පෙන්සර් එකේ පාර්ට්ස් ටික මැනුවල් එක බලාගෙන ලේසියෙන් ඇසෙම්බල් කරගන්න පුළුවන් අපිට. මුකුත් කරගන්න විදියක් නැහැ. මෙයා චෙක් කරලා ඉවර වෙනකන්. මේකත් එක්ක ෆිල්ටර් එකකුත් එනවා. ඒ වගේම පවර් කේබල් එකකුත් තියෙනවා. දැන් ඔයාලා හිතනවා ඇති ඇයි මෙච්චර අමාරුවෙන් මෙයාලට වතුර පොවන්න ඕන කියලා. අපි බලමු ඒ ඇයි කියලා එහෙනම්. කලින් වීඩියෝ එකකත් මම කිව්වනේ මෙයාලට ගොඩක්ම හැදෙන්නේ වකුගඩු ආශ්‍රිත රෝග කියලා. ඒවට ප්‍රධානම හේතුවක් තමයි මෙයාලා වතුර බොනව අඩු එක. මෙයාලා ප්‍රමාණවත් තරම් වතුර බොනව නම් වකුගඩු වල ගල් ඇතිවීම, මුත්‍රා මාර්ගයේ ආසාදන, ක්‍රොනික් කිඩ්නි ඩිසීස් වගේ ලෙඩ හැදෙන්න තියෙන අවදානම ගොඩක් අඩු කරගන්න පුළුවන්. මෙයාලා නිකන් බෝල් එකකට වතුර දුන්නට බොන්න එච්චර කැමති නෑ. ඒකට හේතුව තමයි එයාලා හිතනවලු ගලාගෙන යන්නේ නැති වතුර එයාලට අන්සේෆ් කියලා. මෙයාලගේ ඉතින් කොහොමද තියෙන්නේ අමුතු ගතිගුණනේ. ඒ වගේම බෝල් එකකට වතුර තිබ්බම ඒකට ඩස්ට් එක එකතු වෙන්න පුළුවන්. මෙයාලා කැමති නෑ එහෙම වතුර අපිරිසිදු වුණාට පස්සේ බොන්න. වෝටර් ඩිස්පෙන්සර් එකේ නිතරම වතුර සර්කියුලේට් වෙන නිසා ඔක්සිජන් මිශ්‍ර වෙලා වතුර නැවුම්ම සිසිල්ව තියෙනවා. ඒ වගේම වතුර සර්කියුලේට් වෙද්දි ෆිල්ටර් වෙන නිසා ඩස්ට් එක රොඩු නැති වතුර උඩ බෝල් එකට එනවා. මේක හැමදාම රීෆිල් කරන්න ඕන නෑ. දවස් කීපයකට සැරයක් රීෆිල් කරාම ඇති. මේ උඩ තියෙන බෝල් එක ගොඩක් පළලට ගැඹුර අඩුවෙන් තියෙන්නේ. එතකොට යාළගේ රැවුල ගෑවෙන්නේ නෑ වතුර බොද්දි. මෙයාලා යාළගේ රැවුලේ වතුර ගෑවෙනවට කැමති නෑ කොහොමයි. මෙයා නම් වැස්ස දිහා වතුර වැටෙන දිහා බලන් ඉන්න ගොඩක් කැමතියි. මෙයා මේක ටෝයි එකක් විදියටත් යූස් කරනවද මන්දා. මේ වෝටර් ඩිස්පෙන්සර් එකේ මෝඩ්ස් 3ක් තියෙනවා. සෙන්සර් මෝඩ්, ටයිමර් මෝඩ් and keep working mode කියලා. සෙන්සර් මෝඩ් එකේදී පූසා වතුර බොන්න ළඟට එද්දී වතුර සර්කියුලේට් වෙන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ ඔටෝම ඔෆ් වෙනවා. ටයිමර් මෝඩ් එක ඔන් කරාම ටික වෙලාවක් යනකම් වතුර සර්කියුලේට් වෙනවා. ටික වෙලාවකින් නතර වෙනවා. keep working mode එකේදී නිතරම circulate වෙවීම තියෙනවා. මේ mode එකට දාන්න නම් power එකට plug කරලම තියෙන්න ඕන මේක. මෙතන මේ අපි දාලා තියෙන්නේ sensor mode එකට. බලන්න එයා වතුර බොනවා දැන් වෙනදට වඩා හොඳට වතුර බොනවා. ලිටර් එක තමයි ඉවර වෙන්නේ මේ නිසා. මේක අපිට හම්බුන දවසේම මෙයා වෙන්කින් වතුර බිව්වේ නෑ. මෙයා ඒක අර ඉව කරලා බලලා එයාට හුරු වෙන්න දවසක් දෙකක් වගේ ගියා. දැන් නම් මෙයා මේකෙන්මයි වතුර බොන්නේ. වතුර බොන්නේ නැති වෙලාවට ළඟට වෙලා බලාගෙනත් ඉන්නවා. මෙයා ගොඩක් ආසයි මේකට. thank you catliter.lk. එයාලගේ වෙබ්සයිට් එකේ මෙයාලට තව ගොඩක් items තියෙනවා. ඔයාලටත් පුළුවන් ගිහින් බලන්න. thank you for watching.